දවස ගැඹුරු ඉඳලා. මගේ දරුවා ගොඩාක් බැටලා හිටියේ මගේ දරුවා ඉතින් මම දරුවා ගොඩ ගන්න ඉතින් තමයි. ජීවිතේ වැඩච්ච අන්තිම කාල ගන්න ඉඳලා. ඇවිල්ලා තමයි සර්ගේ පළවෙනි වචනේ ඉඳන් මම මගේ ජීවිතය හදාගන්න පටන් ගත්තා. දැන් ලොකු වෙනසක් තියෙනවා මගේ ජීවිතේ. මම පරිද්දම කරන්නේ නැහැ කියලා වරද්දක් තිබ්බේ නැහැ. සුදු යවුවා, අයිස් යවුවා, අංජය යවුවා, රස්තිය ගියා, පාරක් ගන්න හිටියා. මම යාළුවෝ හැමෝම ආශ්‍රය කරා. ඒ හැමෝගෙම මට උනේ මන් දිනුනට එකක් දිනුන වෙච්ච කෙනෙක්. කලින් උදේ ගියාම ගෙදරින් ඉන්න අවශ්‍යලා. ඔයාලා එන්න තියලා આવුත් තියෙනවා. ඒත් මම සර් හම්බෙලා මගක් ටිකට දැන වෙනස් වුණා. යාළුවෝ ආශ්‍රය කරන්නේ, ෆෝන් ආන්සර් කරන්නේ. අත්‍තර මට හිතෙන්නේ නැවත මම හිතන්නේත් නැහැ ආයේ. ඒක අපි අපිටම කරගන්න වැරද්දක් තමයි. දැන් නම් ගොඩක් සතුටුයි සර්. තියෙන ගොඩාක් ඇත්තටම වේදනාවක් හිටියේ. සෑහෙන මම ණය මෙයා නිසා මම සර් නිකන් ගහලා වගේ තමයි ගොඩක් වෙනස් මගේ දරුවද. ඉස්සරහට පිටත් වෙනස් වෙයි කියලා. මුත් වචනක් කතා කරලා ගොඩක් හිත නිවා ගන්න පුළුවන්. ඒක පුදුවරෙන් දැක්කා වගේ තමයි ඉස්සරහට. දෙවියන් දැක්කා වගේ. අතරම හිතුවේ නැහැ වෙනස් වෙන්න පුළුවන් කියලා. ජරාව පාවිච්චි කරලා ගන්නේ අපේ ජීවිතේ වෙනස් කරන්න විතරයි කරගන්නේ. ඒක පවක්. මොකද මිනිස්සුන්ට ඒක ලෝකයට ආවේ ඔකේ දිනුවක් බකින්නනේ. අපේ දිනුවක් දැන් බලන්න මේ කොල්ලා හිටපු විදිහත් දැන් මේ ඉන්න විදිහක් මම දිහා බලමුද? දැන් මේ බලන්න මේ ඉන්න විදිහ මේ කොල්ලගේ ලස්සන බලන්න. මේ ලස්සන. එතකොට ජීවිතේ චේන්ජ් වෙච්ච පුද්ගලයා. මේ තමයි කොල්ලගේ අත්වල තිබ්බ අනම්මනන් දේවල් ඔක්කොම අද මාත් එක ගලවලා තියලා සතුටු සිතී යනවා.